දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරඟයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ අවිෂ්ක ප්‍රනාන්දු දෙවන එක්දින තරඟයේදී දවා ගැනීමට හැකි ආකාරය පිළිබඳව ලසිත් මාලිංග සිය YouTube නාලිකාව ඔස්සේ ඉතා පැහැදිලි ලෙස පෙන්වා දුන් අතර එය බානුක රාජපක්ෂ හටද අදාළ බව හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග පවසා සිටියා. කෙසේ වෙතත් ඔහු සඳහන් කළ ආකාරයෙන්ම ඊයේ පැවති තරඟයේදී අවිෂ්ක ප්‍රනාන්දු සහ බානුක රාජපක්ෂ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් විසින් දවා ගැනීම මේ වන විට බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා. මේ ලසිත් මාලිංග විසින් දෙවන එක්දින තරඟයට පෙර දැක් වූ අදහසයි. අවිෂ්ක පළමු තරඟයේදී ගහපු පහරවල් වැඩි ප්‍රමාණයක් ගහලා තියෙන්නේ එක්ස්ට්‍රා කවර් කලාපය ඇතුළට වගේම මිඩ් විකට් කලාපයටයි. එතකොට සරලම දේ තමා විකට් එකට කෙලින් හෝ මිඩෝන් හෝ මිඩෝෆ් ඉදිරි පාදයේ ක්‍රීඩා කරලා නැහැ කියන එක. එතකොට දෙවන එක්දින තරඟයේදී අනිවාර්යයෙන්ම අප්‍රිකානු පන්දු යවන්නන් අවිෂ්ක ඉදිරි පාදයට කැඳවයි. එවිට පන්දුව දෝලනයකට ඔවුන් උත්සාහ කරයි. එහෙම වුණොත් අවිෂ්කට අවස්ථාවක් තියෙනවා පන්දුව බෙච් එකක් හෝ එකෝඩ් බිහයින් හෝ ස්ලිප් එක එහෙමත් නැත්නම් පන්දුව ඇතුළට ආවොත් පන්දුව විකට් එකේ වැදීමක් හෝ කඩුල්ල මුවා කිරීමේ වරදකට හසු වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම අවිෂ්කටත් බානුකටත් දෙවනි තරඟයේදී කරනවා කියලා මට හිතෙනවා. හේතුව දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගෙන් පළමු තරඟයේදී සිදු වුණ වරද හදාගන්න තරම් හොඳ පන්දු යවන්නන් දෙන්නෙක්. ඒ නිසා පන්දුවේ දෝලනය අනිවාර්යයෙන්ම භාවිතා කරයි ඉදිරි පාදයට පන්දුව යවලා. ඉතින් ඒක අවිෂ්කත් බානුකත් හොඳින් තීරණය කරන්න ඕන අපි කොහොමද ඒ අයට ඒ වගේ උගුලක් පාවිච්චි කළොත් අපි ඒකට සූදානම් වෙන්නේ කියන එක. ඉතින් මම හිතනවා දෙවන එක්දින තරඟයේ පළමු පන්දුවාර 6-7 ඉතා වැදගත්. මොකද ඒ අය අනිවාර්යයෙන්ම පිතිකරුවන් ඉදිරි පාදයට ගෙන්වයි. එතකොට ඉදිරි පාදයේ ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක තමන් දැනගන්න ඕන අනිවාර්යයෙන්ම පළවෙනි පන්දුවාර 6 තුල යනුවෙන් ලසිත් මාලිංග පවසා සිටියා. කෙසේ වෙතත් දෙවන එක්දින තරඟයේදී බානුක රාජපක්ෂ සහ අවිෂ්ක ප්‍රනාන්දු එලෙසම කොටු කර ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් සමත් වුණා. SLC ක්‍රිකට් YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් උණුසුම් පුවතකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.